අද අපේ කතාබහ ප්‍රවීණ පුවත්පත් කලාවේදී මහත්මයෙක් එක්ක තමයි ගත වෙන්නේ. ඉතින් අද දවසේදී මේ කතාබහ කරන්නට මමත් බොහොම කැමැත්තෙන් ඉන්නවා. මම හිතනවා මටත් ගෞරවයක් එතුමත් එක්ක මේ කාල වේලාව බෙදා හදා ගන්න එක. එතුමා තමයි ජාතික රූපවාහිනියේ ළමා ඒකකයේ සහ ඉසව් කළමනාකරණ ඒකකයේ නියෝජ්‍ය අධ්‍යක්ෂතුමා හිටපු. ඉතින් ඒ වගේම එතුමා අතින් ළමුන් වෙනුවෙන් බොහෝ දේ සිද්ධ වෙලා තියෙනවා. ළමා පොත් 54ක් විතර එතුමා අතින් රචනා වෙලා තියෙනවා. ඊට අමතරව ජාතික රූපවාහිනියේ වැඩසටහන් ළමා වැඩසටහන් 1500ක් පමණ එතුමාගේ දායකත්වයෙන් නිර්මාණය වෙලා තියෙනවා. ඉතින් මේ තමයි ප්‍රවීණ පුවත්පත් කලාවේදී පද්මසිරි ප්‍රනාන්දු මහත්මයා. අයබෝන්. අයබෝන්. සුබෝදෑසනක්. එසේම වෙනවා. ඔබතුමාත් එක්ක මේ කාල වේලාව ගත කරන්න ලැබීම ගැන ඇත්තටම මට බොහොම සතුටුයි. බොහොමත්ම ස්තුතියි අපේ ආරාධනාව පිළි අරගෙන මෙතනට පැමිණියට. ඔබතුමාත් එක්ක මම කතාබහ ආරම්භ කරන්න මම හිතුවා අපි පුංචි කාලෙට යන් කියලා. ඔබේ ගම ගැන අපි පොඩ්ඩක් කතා කරලා එමු. ඔබටත් ඔබේ කාර්යාලයටත් නිෂ්පාදක දුරයි බෙහෙම ස්තුතියි. මට ආරාධනා කරලා බොහොම සතුටින් මම ඒ ආරාධනාව පිළිගන්නවා. ඇත්තටම මම පාන්දුරේ මගේ උපන් ගම වෙන්නේ වලපල කියලා ලස්සන ග්‍රාමයක්. ඒ ගමේ තමයි මම හැදලා වැඩින්නේ. ඊට පස්සේ මම මූලික අධ්‍යාපනය කරන්නේ වැකඩ බෞද්ධාලෝක මහාවිද්‍යාලයෙන්. මම උසස් අධ්‍යාපනය කරන්නේ පාන්දුර මහානාම මහාවිද්‍යාලයෙන්. ඒතර ඉස්කෝලේ යන කාලේ ඉඳලා මම පොඩ්ඩක් ලියනවා, රංගපානවා, නාට්‍ය නිෂ්පාදනය කරනවා. ඔය මූලික දේවල් තිබුණා. මොකද හේතුව මගේ සාහිත්‍ය ගුරුවරයා එතුමත් දක්ෂ රංගන ශිල්පියෙක් විපුල කල්යාණපාල මහත්මයා. එතුමාද ජීවිතෙන් අතර නැහැ. එතුමා තමයි මාව අර පොතට පතර නැඹුරුලා හිටපු පන්තියේ පළවෙනි වෙන හිටපු මාව සාහිත්‍ය පැත්තට කලාව පැත්තට නැඹුරු කරේ එතුමා තමයි. ඉතින් මම මගේ තමයි ඇත්තටම ගියේ. ඉතින් එතුමාට ස්තුතිවන්ත වෙනවා පින් දෙනවා. මොකද මේ අවස්ථාව ලැබෙන්නේ ඒ හින්දානේ. ඉතින් ඒ නිසා ඊට පස්සේ මම කොළඹ විශ්වවිද්‍යාලයෙන් ජනමාධ්‍ය ඩිප්ලෝමාව ලබා ගන්නවා. ඒ අතරතුර ඉතින් 83 දී ඔක්තෝබර් මාසයේ 2 වෙනිදා තමයි ජාතික රූපවාහිනියට පුහුණු වන නිෂ්පාදන සහකාරවරයෙක් හැටියට තවත් 24 දිනක් සමග සම්බන්ධ වෙන්නේ. අපි ඒ ගැන කතා කරමු. මට පොඩ්ඩක් පවුලේ තොරතුරු කියන්න. අම්මා තාත්තා කොමියුනිස්ට් සමාජිකයෙක් කියලා. මගේ අම්මා සාමාන්‍ය ඉතින් ගෘහණියක්. මගේ තාත්තා ඇත්තරම මේ රටේ කොමියුනිස්ට් පක්ෂයේ සමාජිකයෙක්, වෘත්ති සමිති දේශපාලනයේ හිටපු කෙනෙක්. යම් කිසි පන්නරයක් ලැබුණා නම් දේශපාලන චින්තනය පිළිබඳව ඒ මතවාදයන් පිළිබඳව තාත්තා හින්දා තමයි. මට සහෝදරයෝ එක්කෙනෙක් ඉන්නවා. සහෝදරියෝ දෙන්නෙක් ඉන්නවා. ඒගොල්ලෝ කොන්ද විවාහපත් වෙලා දරුවෝ ඉන්නවා. ඉතින් මමත් මගේ භාර්යාව පෙර පාසල් ගුරුවරියක්. දැන් විශ්‍රාමිකයි. මට දරුවෝ දෙන්නෙක් ඉන්නවා. පුතා එයා ඕස්ට්‍රේලියාවේ අධ්‍යාපනය හදාarලා දැන් හැකියාවක් කරනවා. ඔහුත් මේ ළඟදී විවාහපත් වුණා. මගේ වැඩිමහල් දිහිණිය සඳනි බෝධා දේශප්‍රිය. ඇය මේ ක්ෂේත්‍රයේ කාලයකට පෙර හිටිය අය. එක්තරා මම නමක් වෙන කමක් නැත්නම් මව්බිම පුවත්පතේ විශේෂාංග ලේඛකයෙක් හැටියට කටයුතු කරා. විවාහයෙන් පස්සේ ඉතින් අර හැම කාන්තාවරම වෙන දේ ඇඩත් උනා. ඒකට හොඳට ලියන්න පුළුවන්. මම දැන් 100 කෙනෙක්. මට මුණුබුරාලා දෙන්නෙකුයි මිනිබිරියෙකුයි ඉන්නවා. ඉතින් මම ඒගොල්ලත් එක්ක බොහොම සතුටින් ගත කරනවා කියන එක තමයි මට කියන්න තියෙන්නේ. දැන් ඔබතුමා ජාතික රූපවාහිනියට සම්බන්ධ වෙන්නේ 1983. ඒතර ජාතික රූපවාහිනිය ආරම්භ වෙන්නේ 1982 පෙබරවාරි මාසයේ. කියන්නේ ඔබ මුල්ම ඉන්න සමාජිකයෙක්. කොහොමද ඒ අත්දැකීම ඔබට? මුල්ම කාලේ හිටපු සමාජිකයෙක් විදිහට. අත්දැකීම කියන්නේ ඇත්තම ජාතික රූපවාහිනියට යන්න බොහොම කැමැත්තෙන් හිටියා. ඊට පෙර මම සලරුව කියන සිනමා සංග්‍රහයේ සහකාර කර්තෘවරයා. ඊට පස්සේ මම ජේ පබ්ලිකේෂන් එකට සම්බන්ධ වෙලා තරුණයා කියන පත්තරේ රොඩ්නි විතාන පත්තරේ මගේ කර්තෘවරයා. මම ඔහුගේ සහකාර කර්තෘවරයා හැටියට වැඩ කරනවා තරුණයා පත්තරේ. ආරම්භයේදීම අපි දෙන්න හිටියේ එතන. ඒ ඉන්න අතර තමයි ජාතික රූපවාහිනියට මේ නිෂ්පාදක සහකාරවරු ගන්නවා කියලා ඉල්ලුම් කරේ. සමෝක පරීක්ෂණ 3ක් තිබුණා. අවසාන පරීක්ෂණයේදී සභාපතිතුමාමයි අපේ පළවෙනි සභාපතිතුමා බොහොම ගෞරවයෙන් මතක් කරනවා එම්.ජේ පෙරණැමැතිතුමා. ඉතින් අපි 24 දෙනාගේ කණ්ඩායමක් මේ රූපවාහිනියට ආවා. එතකොට මම විශ්වාස කරනවා අපේ 24 දෙනාගේ කණ්ඩායම මේ රටේ රූපවාහිනී ක්ෂේත්‍රයේ හැරුම් ලක්ෂයක් ඇති කරපු කණ්ඩායම කියන එක අනිත් නාලිකාවලත් ඇත්තටම ඉන්නවා එවැනි දක්ෂයෝ. ජාතික රූපවාහිනිය කියන එකෙන් අර්ථයෙන් කතා කරොත් මේ අය. ඉතින් මම නම් වශයෙන් සඳහන් කරොත් මගේ මතකයට එනවා විමලරත්න අධිකාරී, අතුරු රන්සිරිලාල්, සුනන්දා හෙට්ටිආරච්චි, එරින් විජයකෝන්, ජයශ්‍රී විජයරත්න, දායරත්න රටගෙදර, අදිදර්ශන ජයවීර, එතකොට උපාරි ආරසිරි, නීලමණී වල්ගම්පහ, සුරම්ම රංජනී මාපිටිය. ඉතින් මේ වගේ විශේෂ කණ්ඩායමක් ඉන්නවා. මම හිතන්නේ
මේ මෑතකදී තමයි සුරම්මරංජනී මහත්මිය අපේ අවසාන සමාජිකාව විශ්‍රාම ගත්තේ. දැන් අපි විචිත්‍රාගෙන් කවුරක්වත් ජාතික රූපවාහිනිය නැහැ. මට මතකයි විදිහට 6 දෙනෙක් විතර දැන් ජීවිතුන් අතර නැහැ. අනුජ ජයසේකර, සුදත් සේනාරත්න, ලෙනින් අමරවික්‍රම මේ ආදී වශයෙන්. දැන් ඔබතුමාට බොහොම සමකාලීනව ගත්තොත් බොහොමද අපි ශාස්ත්‍රයේ ගොඩක් හඳුන්වන අය. ඒ ඇත්ත එක්ක මේ බෙදාගත්ත කාලය කොයි වගේද ඔබතුමාට අත්දැකීම් ලැබෙන්නේ නැති ඔබතුමත් නවකෙක් විදියට නෙන්නේ කොහොමද? ඔව් ඇත්තටම අපිට කලින් හිටපු ජේෂ්ඨය තමයි ධම්මජාගොඩ. ඒ කියන්නේ මේ රටේ වේදිකාව ගැන කතා කරනවා නම් අතිවිශිෂ්ට රංග පෞරුෂයක් තිබිච්ච කෙනෙක්. ඊළඟ සාලමන් පොන්සේකා. ඔහුත් එහෙමයි. මං හිතන්නේ ආචාර්ය උපාධියේ තියෙන්නේ නාට්‍යාරංග කලාව සහ පස්වල නිර්මාණ විභාගයේ චෙකෝස්ලෝවාකියාවේ ප්‍රාග් විශ්වවිද්‍යාලයේ තමයි. ඔහු තමයි මගේ ඉමීඩියට් බොස් වෙන්නේ. ඔහුට තමයි අපි හදාරන්නේ බොහෝ දේවල්. ඊළඟට මඩවල රත්නායක, ප්‍රඥා සෝම හෙට්ටිආරච්චි, තුවන්නේ කමූර්, එතකොට ලූෂන් බුලස්සිංහල, බන්දුලි තනගේ මේ වගේ අපිට වඩා ඉහළ ජ්‍යෙෂ්ඨ අනුමා වත්තලදිනිය, ලලිතා සිරිබද්දන, ශ්‍රීමති ලියනගේ. ඉතින් මේ අත්දැකීම් එක්ක අපිට බොහෝ දේවල් ලබා ගන්න පුළුවන් වුණා. අනිත් එක අද කාලේ තරුණයන්ට නැති විදිහේ යම්කිසි දුක් අන්දරාවුත් අපි වින්දා. ඒවකට තිබිච්ච නීති රීති වෙන්න පුළුවන්. අපි රූපවාහිනියට එනකොට විවිධ අනිත් ක්ෂේත්‍ර යම්කිසි විදිහක චූටි නැහැරි නමක් තිබුණ අය. නමුත් අවුරුදු 3ක් යනකම් අපිට ටයිටල් එකක් හම්බුනේ නැහැ. පුහුණු නිෂ්පාදන සහකාර වුණ ටයිටල් එක දුන්නේ නැහැ. සුරජ් දේවප්‍රිය මහත්මයා අභයාලෝ අධ්‍යක්ෂණය කරන්නේ පුහුණු නිෂ්පාදන සහකාරවරයෙක් විදිහට. ඔහුට අධ්‍යක්ෂණය සහ වෙන්නේ මම තුපාලි ආරසරිත්. හැබැයි මේ අපිට හිටපු ප්‍රවීණයෝ කවදාවත් අපිව ප්‍රතික්ෂේප කරන්නේ නැහැ. ඔවුන් දන්න හැමදේම අපිට කියලා දුන්නා. අපි ඕගෙන් ඉගෙන ගත්තා. විශේෂයෙන් මගේ ආසන්නම නිෂ්පාදකවරනේ අද ජීවිතුන් අතර නැහැ. සිසර කොතවාල් මහත්මයා. එතුමා තමයි ගායනා වැඩසටහනේ නිර්මාතෘවරයා. ඉතින් රෝහන් ලැබුණේ සරච්චන්ද තිලක මේ ආදි වශයෙන්. හැබැයි මේ අය අපිට විශ්වවිද්‍යාලයක් වගේ. ඔවුන්ගෙන් ලබා ගන්න තියෙන දැනුම, ඔවුන් කියන දේ එහෙම. හැබැයි ඔවුන්ගෙන් දැනුම අපි ලබා ගත්තා සේම පවතින තාක්ෂණික උපක්‍රම, තාක්ෂණික වශයෙන් අපි දියුණු යුතුයි කියන එක ඒ අප්ඩේට් එක අපි 24 දෙනා මැනවින් කරා කියන එක තමයි තියෙන්නේ. අනිත් එක තමයි මම හැමදාම විහිළුවට හරි කියන දෙයක් තමයි රූපවාහිනිය කියන්නේ 90ක් පෙර සැලසුම් හෝම්වර්ක්. බාහිර නිෂ්පාදනයක් කරත් අපි රූපවාහිනී අපි කියන්නේ මැදිරි නිෂ්පාදනයක්, බහු කැමරා නිෂ්පාදනයක් කරත් අපි ළඟ කිසියම් සැලසුමක් තිබිය යුතුයි. මම ගීතයක් රූපකථා කරන නිෂ්පාදකවරයා හැටියට ප්‍රොඩියුසර් සීට් එකේ වාඩි වෙන්නේ මගේ පෞද්ගලිකද අමතක කරලා මම ළඟ තියෙන ෂොට් ලිස්ට් එක. ස්ටෝරි බෝඩ් එක. ඒතර මම මගේ කැමරාමන්ලාට මගේ විෂන් මික්සර්, මගේ ඔඩියෝ මික්සර් ඒගොල්ලන්ට මගේ අදහස මම කලින් කියලා රියසල් එකක් කරලා තමයි රෙකෝඩින් එකට යන්නේ. විශේෂයෙන්ම මේ සංගීත වැඩසටහන් වලදී, ළමා වැඩසටහන් වලදී. එතකොට ටෙලිනාට්‍යයක් නම් මගේ පිටපත මම අනිවාර්යයෙන්ම කැමරාමන්ට මගේ අදාළ අනිත් කාර්මික ශිල්පීන්ට සුමානට කලින් හරි දෙනවා. දීලා සාකච්ඡා කරලා අපි කොහොමද කරන්නේ, මොනවද කරන්න කියලා කරා. මම විශ්වාස කරන්නේ පෙර සැලසුම්. අදටත් මම මගේ යාළු තරුණ නිෂ්පාදකවරුන්ට කියන්නේ අද ගොඩක් අය බස් ටිකට් එකක්වත් අතේ තියාගන්න නැතුව තමයි ප්‍රොඩියුසර් සීට් එකේ වාඩි වෙන්නේ. ෂොට්ස් කෝල් කරන්නේ හිතුමනාපෙට. හැබැයි ඒ ෂොට් එකකට කිසියම් අර්ථයක් දෙන. ඒ ෂොට් එක තුළ කිසියම් ව්‍යාකරණයක් තියෙන. ඇයි මේ රූපය අපි නිරූපණය කියන ගැඹුරත් එක්ක රූප සකස් කර ගන්නවා නම් මම හිතන්නේ වඩා යහපත්. එතෙන්ට අපි එන්න ඕනේ කියන එක තමයි මම විශ්වාස කරන්නේ. දැන් ළමා වැඩසටහන් ගත්තොත් ජාතික රූපවාහිනිය අපි බොහෝ දෙනෙක් ආදරය කරනවා. මොකද දෙමව්පියුණත් එපා කියලා නෑ අපිට නරඹන්න සාමාන්‍ය අධ්‍යාපනික වටිනාකමකුත් ලැබෙනවා ඒ රසවින්දනයත් එක්කම. දැන් මුතුහර ගායනා බැලුවොත් උදාර ගායනා, ළමා හුරුව, අපිට අර සමනල දවස ඔය වගේ වැඩසටහන් ගොඩාක් තියෙනවා මතකයට නැගෙන. ඔබතුමා මේ ළමා වැඩසටහන් නිර්මාණයේදී කොහොමද ඒ දායකත්වය ලබා දුන්නේ? කොහොමද ඒ දේවල්? ඔව් දැන් පුහුණු නිෂ්පාදක සහකාරයෙන් පස්සේ මට වැඩසටහනක් කියලා වාර දෙන්නේ ඇත්තටම උදාර වැඩසටහන. මේ උදාර වැඩසටහනෙන් තමයි මම ළමා සංගීත ක්ෂේත්‍රයේ ගීතයේ අවස්ථා 4ම. ඒ කියන්නේ ගීත රචනය, ගායනය, වාදනය හා සංගීත රචනය. මේ අවස්ථා 4ම ළමයින් කරන්න කියලා දෙනවා. ඒතර ඒක සාර්ථක වුණා. හැබැයි ඒක අධීක්ෂණය කරන්න රෝහණ වීරසිංහ මහත්මයා, ලක්ෂ්මන් විජේසේකර මහත්මයා, ආනන්ද වීරසිරි, ලෙස් විජේක්‍රම මේ ආදි වශයෙන් ඒ අය හිටියා. එතකොට ඒක නිර්මාණය කරද්දී අද පවතින වර්තමානයේ තුල ඉන්න විශේෂම සංගීත ක්ෂේත්‍රයේ වාදන ශිල්පීන්, උදාර වැඩසටහනෙන් ආපු සංගීත ශිල්පීන් නම් කිව්වොත් හර්ෂ බුලස්සිංහල, ක්‍රිෂාන්ත ප්‍රදීප්, රවි කුලතිලක, සනත් සතිස්ත්‍රන්ද, ජනනාත් වර්කාගොඩ මේ ආදි වශයෙන්. එතන ගායකයෝ හැටියට ගත්තොත් එහෙම සසිකාන්ත සංසලා, දමිතා අබේරත්න, දර්ශන ප්‍රමෝද්, එතකොට
ඔය ආදි වශයෙන් මගේ එකපාරට නම් එන්නේ නැහැ මතකයට මේ අය පුරුෂයා රවිහාරි උදාට වැඩසටහනේ මුලින්ම අත්පොත් තිබුවයි. අපි ඊට පස්සේ ඒගොල්ලෝ නිවැරදි විදිහට සංගීතය හදාරලා ඒ අධ්‍යයනය කරලා ඔවුන්ගේ දැනුම පුරුදු විදිහට අරගෙන සංගීත ක්ෂේත්‍රයේ ලොකු මෙහෙයක් කරනවා. අපි ආරම්භයේ ජාතික රූපවාහිනිය. නිවේදන කටයුතු වලට කොහොමද ඒ දවස ඔබතුමා තෝරා ගැනීම සිද්ධ කරන්නේ නිවේදක නිවේදිකාව? නිවේදක කියලා කිව්වේ? නිවේදක නිවේදිකාවන් වැඩසටහනට තෝරගන්නදී කොහොමද? ඔව් ඇත්තටම දැන් මගේ වැඩසටහන වුණත් ළමා පුවත් වුණත් බොහෝ වැඩසටහන් වලට අපි ළමා ශිල්පීන් තෝරාගෙන පරීක්ෂණයක් කරා. ඒ පරීක්ෂණයෙන් තිරන වඩාම දක්ෂතම දරුවා තමයි වැඩසටහනට යොමු කරන. අපි උන්ට පුහුණුවක් දෙනවා. නමුත් මුතුවර වැඩසටහන නම් ටිකක් වෙනස්. ඒකට ගන්නේ මුතුවර ළමා සමාජය තුල ඉන්න දක්ෂයෝ. දැන් උදාහරණයක් ගමු කින්සිල් රත්නායක බිහි වෙන්නේ මුතුවර වැඩසටහන හරහා. ඒ වගේ මේ ක්‍රමවේදයක් ජාතික රූපවාහිනියට අපි භාවිතා කරා. ඒකර හැම දක්ෂයෙකුටම අවස්ථාවක් තිබුණා ජාතික රූපවාහිනිය. ඉතින් ඒක හොඳ තත්ත්වයක් කියලා තමයි හැමදාම විශ්වාස කරන්නේ. ඔබතුමාගේ ජීවිතේ හැරවුම් ලක්ෂ්‍ය බවට පත් වෙන්නේ කොතනද? කවදද? ජීවිතේ ඔබව හඳුන ගන්න බොහෝ පිරිසක් හඳුන ගන්න දවස. ඔබව හඳුන ගන්න දවස. ඔව්. එතන මම මාව හඳුන ගන්න දවස කියලා ගන්නේ මට හිතෙන්නේ මම රූපවාහිනී නිෂ්පාදකයෙක් විදිහට මට ලැබෙන ඒ දවසත් එක්ක. හැබැයි රට මාව හඳුනගන්නේ ඒත් මම කියන පුද්ගලයාගේ නමින් නෙවෙයි. අදටත් මගේ නිර්මාණය ගැන කිව්වොත් ඒක මම කරා කියලා ගොඩක් අය දන්නේ නැහැ. ජාතික රූපවාහිනිය ගියා මම දන්නේ ජාතික රූපවාහිනියේ ජාතික ගීය අපේ මුතුහර ගීතය ඊට පස්සේ වැඩිම වරක් ප්‍රචාර වෙච්ච ගීතේ මේ ගීතේ. මොනවද මුත්තේ මොකද කරන්නේ? අයියෝ ඔබ මේ අඹයටයක් හින්දානේ ජීවිත ජාතික එස් මහින්ද හාමුදුරුව ලියපු රෝහණ වීරසිංහ මහත්මයා සංගීතවත් කරපු රෝහණ වීරසිංහ මහත්මයා සහ අනුෂා නායකකාර මේ ගීතේ ගායනා කළා තිනවා. ඒකට මේක රූප රචනය කරන්න වෙන්නේ හරි අහමු සිදුවීමකින්. ඒ කියන්නේ මේක දේශපාලන වශයෙන් මම වෙන තැනකට මේක ගෙනියනව නෙවෙයි. හැබැයි ඒවකට මට කිව්වා ජනසවියට පිලස් කරන්න කියලා. ඒකට මම පුහුණු නිෂ්පාදන සාකච්ඡාවල. ඒකට මම මගේ ආසන්නම මේ ડોક્ટર පොන්සේකට ගිහුවා මට කරන්න බෑ. මම ජනසවිය ගැන දන්නේ නැහැ කියලා. ඉතින් හැබැයි ඒක මට වෘත්තීය වශයෙන් ගැටලුවක් වෙන්න ඉඩ තිබුණා. එතකොට මගේ අධ්‍යක්ෂකතුමිය වුණේ නියෝජ්‍යස්ථක ජනරාල්තුමිය මිස් ඉන්ද්‍රාණි හේරත් ගුණරත්න මැතිණිය. එයා මේ නවපරපුරට බොහෝ ආදරය කරපු කෙනෙක්. එයා මට ඇවිල්ලා කිව්වා පුතා මොකක් හරි කරන්න මොකක් හරි නිර්මාණයක් කරලා දෙන්න නැත්නම් වට වෘත්තීය ගැටලුවක් වෙයි. ඔයා තාම ට්‍රේනින් පීරියඩ් එකේ ඉන්න කියලා. ඉතින් මම ඒ අවදි පිළි අරගෙන රෝණයිය මට කළ දුන්න මේ මෙලඩි එක ඒක උදාර වැඩසටහන කරන වෙලාවක අපි අතිරේක වෙලාවකත් මේක අපි ඔඩියෝ රෙකෝඩින් කරලා තිබ්බේ. මම මේක විජුවලයිස් කරා. ඇත්තට මට මේක උරුනේ කාටුන් එකක් විදිහට කරන්න. ඒතර කාටුන් විදිහකට කරන්න අපිට රූපාන්තර සම්පත් තිබුණේ නැහැ. ඒතකොට ස්ටුඩියෝ 3 එකට මේ පෝස්ට් ඉෆෙක්ට් එක කියන එක. අවිල්ල දවස් කීපයයි. ඒතර අපේ හිටියා කාර්මික ශිල්පියෙක් ඇන්ටන් බොල්නේ කියලා මහත්මයෙක්. මම එයාත් එක්ක මේ ගැන සාකච්ඡා කළා මං කිව්වා මට මෙන්න මේ නිර්මාණය මේ පෝස්ට් ඉෆෙක්ට් එකෙන් ගන්න ඕන මම මොන ආලෝකකරණයන් තත්ත්වයක් වැඩදේද මම ඒ එළිය පටිගත කළ යුත්තේ. මම මොන විදිය කොස්ටියුම්ද මේ ඉෆෙක්ට් එක ගන්න පාවිච්චි කරන්නේ. ඒ උපදේශ පිළි අරගෙන මම ඒක බාහිර නිෂ්පාදනයක් විදිහට කරා. එතකොට ඒක මේ වෙනකොට CNN කරා රටවල් 47ක පෙන්නලා තියෙනවා. අදටත් ජාතික රූපවාහිනී විකාශය වෙනවා. හුඟක් වෙලාවට මාර්තු 16 වෙනිදා ටිබෙට් ජාතික හමුදුරන්ගේ උපන්දිනේ එදාට විකාශය වෙනවා. එතකොට මේක අනිත් පැත්ත ගත්තම දැන් මම මේක නිර්මාණය කරලා දුන්නනේ. දුන්නට මේක බාරගත්තේ නැහැ. මේක ජනසවිය නෙවෙයිනේ. මම මේක නම දෙන්නේ අනාගත දායකයෙක් කියලා. මගේ නමවත් නැහැ. ළමයිකේ නිෂ්පාදනය. නොදාන්න හේතුව රෝහණ වීරසිංහ මහත්මයාට ඒ අවධියේදී රූපවාහිනිය දානවා. දැන් මේ හැබැයි රෝහණ වීරසිංහ මහත්මයාගේ මේ රූපේ නෑනේ හඩ විතරයි තියෙන්නේ. මේක අහඹු සිදුවීමක් ලෙස එවකට අපේ හිරු ජනමාධ්‍ය අමාත්‍යවරයා විජයවලු කුමණ්ඩාර මැතිතුමා එතුමා දැකලා තියෙනවා මේක. දැක්කම එතුමා දන්නේ නෑනේ රෝහණ අයියද කවුද කියලා. අයිසේ මේ වගේ දේවල් නේ රූපවාහිනිය යන්න ඕන මේක දාන්න කිව්වලු. ඊට පස්සේ මේක රූපවාහිනිය යනකොට වරක් හිටපු ජනාධිපතිතුමා මේ ආර්.ප්‍රේමදාස මැතිතුමා එයා කියනවා එයාගේ මොකද්ද අපි එයා කරපු ලොකු වැඩපිළිවෙල මේ නිවාස කරපු මේ වැඩසටහන. ඒ වැඩසටහනේදී ගම්මුදාවනේ. ඒ ගම්මුදාවේදී එතුමා කියනවා මමත් අර රූපවාහිනිය යනවා සින්දුවක්. එහෙමයි කිව්වේ. ඒක 100 කෙනෙක් ඉන්නවා. ඒ 100 අඹයාටින් දැන් එයාට නෙවෙයි අනාගතේට. මමත් මේ ගෙවල් හදන්නේ මට නෙවෙයි අනාගතේට. ඊට පස්සේ මේක අපේ එවකට හිටපු පාලනාධිකාරිය මේක සැලකිල්ලට අරගෙන මේක දිගට හරහාට ප්‍රචාර කරන්න ගත්තා.
එතකොට මේක මම දන්නේ ඒක කියා ප්‍රචාරයක් කරන්න පුළුවන්ද කියලා. නමුත් එතකොට ඒක මගේ සොකිය කැමැත්තෙන් මම කරපු නිර්මාණයක්. මට බොහොම හිතවත් කෙනෙක් තමයි අභයාර්ධන බාලසූරිය මැතිතුමා. එතුමා මට කිව්වා වරෙන් යන්න මම ප්‍රේමස මහත්තයාට බොහොම හඳුල්ලා දෙන්නම්. උඹට ගයක් කරගන්න පුළුවන්. මම එතකොට බොහොම අමාරුවෙන් මම ගයක් හදනවා පන්සලේ. මං ගෝ එපා. මට එහෙම එපා. මම එහෙම කැමති නැහැ. මම හම්බ වෙන්නේ නැහැ කැමතිත් නැහැ. ඒ කියන්නේ අගෞරවයකට නෙවෙයි. මේ නිර්මාණය පෙන්නලා ගයක් ලබා ගන්න තරම් උමනාවක් මට තිබුණේ නැහැ. මම මට ඇත්තටම මම බැන්නා. මං ගියේ නැහැ. හැබැයි විකාශය කරා රටවල් 47ක්ත් පෙන්නවා. අදටත් ඒක තමයි විකාශය වෙනවා. මම ආඩම්බර වෙනවා. ඒ නිර්මාණය මට කරන්න ලැබීම පිළිබඳ මම හිතන්නේ එය පරදවා යන්න තරම් නිර්මාණයක් මට තාමත් කරන්න බැරිලා තිනවා. ඒකේ බොහොම සරල තාක්ෂණික දේවල් තියෙනවා. ඊට වඩා වෙනත් විදිහේ තාක්ෂණික උපක්‍රම පසු කාලේ ආපහු මම කරලා තිනවා. නමුත් ඒ නිර්මාණයේ කන්ටෙන්ට් වයිස් ගත්තත් ඒ නිර්මාණයේ තියෙන හැමෝම ආදරය කරන එකත් තාම මට පරද්දන්න බැරි වෙලා තිනවා. අනිත් එක මේ ඒ නිර්මාණය ඉතින් මගේ මාස්ටර්පීස් එක වෙන්න ඕන. ඒක අනිත් එක තමයි ඒ නිර්මාණයේ රූපවාහිනී විකාශය වුණාට පස්සේ 7 වෙනි වසරේ පෙළපොතේ ඒ නිර්මාණය ඇතුළත් වෙලා තියෙනවා. මම තාමත් ඒක 7 වසරේ පෙළපොතේ තියෙනවා. අනිත් මම මතු කරන්න හදන සත්‍යය තමයි පැරණි પરම්පරාව හා නව પરම්පරාව එකතුවෙන් ඉදිරියට ගමන් කළ යුතු කියන එක. ඒක තමයි එක පැත්තකින් සීයා අර බුලත් පැලේට වතුර දාගෙන එනවා. අනිත් පැත්තෙන් මුණුබුරා දාගෙන එනවා. මේ දෙන්නම දාන වතුර බුලත් පැලේ නැගිනවා. ඒ කියන්නේ ඒක මම බේස් කරේ කුමාරතුංග මුනිදාස මහත්මයා කියලා තිනවා තාත්තගේ කරේ නැග්ග පුතාට තාත්තට වඩා දුර පේනවා කියලා. මම කියන්නේ මේ ප්‍රින්සිපල් එක මුළු රටේම හැම තැනකම මේක භාවිත කරනවා. තාත්තගේ කරේ නැග්ග පුතාලට තාත්තට වඩා දුර පේනවා. හැබැයි අමතක කළ යුතු නැති සත්‍යය තමයි පුතාලා අමතක කරන්න නරකයි නැගලා ඉන්නේ තාත්තගේ කරේ කියලා. ඒ බේස්මන්ට් එක. මේ ප්‍රින්සිපල් එක. අපි හැමතැනම යොදා ගන්න පුළුවන් නම් අපිට මම හිතන්නේ මේ රට දිනු ගන්න ප්‍රශ්නයක් නෙවෙයි. ජේෂ්ඨයෝ හැමතිස්සෙම තමන්ගේ කනිෂ්ඨයන්ට හැම මොහොතකම අවස්ථාව දෙන්න ඕන. තාත්තගේ කරේ නැග වගේ අපේ කරේ නැගගෙන ඉන්න ඕන. ඔවුන්ව විශ්වාස කරන්න ඕන. තරුණයන්ට මේ රට බාර දෙන්නම ඕන. එතකොට මේ රට හරියයි. දැන් මොනවද මුත්තේ මොකද කරන්නේ? අපි ගීතය අහලයිමු. අපි ඔබට අහන්න නරඹන්න අවස්ථාව දෙමු. ගීතය අහලා. ළමයෝ නොපෙනේ නොසිතමි අඹ ඇටයක් සිටුවන්නට ආරමි මොනවද මුත්තේ මොකද කරන්නේ මොකටද ඔබ ඔය බිම හරන්නේ ඔබටත් ළමයෝ නොපෙනේ නොසිතමි අඹ ඇටයක් සිටුවන්නට ආරමි ළමයෝමින් අඹයක් නොපතමි යුතුයකම පමණක් ඉටු කොට තබනෙමි තමන්ට නොලැබෙන දෙකින් ලෝකෙට කරන්ට හැකි දේ නොම තේරෙයි මට පුදුමයි ළමයෝ ඔබේ ඔය අදහස හැදුනොත් කොහොමට ඔබටම වෙයි දොස පෙරවුන් අය සිට වූ අඹ ගස්වල පලයෙන් අපි කවුරුත් ලබනෙමු පල අපෙන් පසුව එන අයටත් නෙම පල ලැබෙන්ට සැලසුම අපගේ යුතුයකම මේ යුතුයකම හොඳ හැටි දැනගත්තෙමි ආයුබෝවන් මුත්තේ මම
පද්මසිරි මහත්මයා 1985 නේද උදාර පටන් ගන්න? ඔව් 1985. ඒතකොට 2000 වෙනකන් විතර යනවා. 2000 වෙනකන් උදාර අඛණ්ඩව විකාශය වුණා. මට මතකයි හැම අඟහරුවාදාම පසු කාලෙක හැම බ්‍රහස්පතින්දාම හවස 5:30ට සතිපතා. ඒක ලොකු කාල සීමාවක් ඔබතුමා මම හිතන්නේ ලොකු කාලයක් ශ්‍රමයක් වැය කරන්න තියෙ වෙනුවේ. ඔව් ඔව්. ඇත්තටම මොකද මං හිතුවේ මගේ ජීවිතය තමයි ඒ කියලා තමයි මම හිතුවේ. මොකද මම අදට ළමයින්ට හරිම ආදරෙයි. ඒ ආදරෙන්ම තමයි හැමතැනම කටයුතු කරන්නේ. ඒ හින්දා මම හිතාම පරිස්සමෙන් කියන්නේ ඇත්තටම 100% දේශීය වශයෙන් ළමා වැඩසටහන් නිපදවුවේ ජාතික රූපාණි හා ස්වාධීන රූපාණි. ඉතින් අපිට ලැබුණේ මේ අවස්ථාව පැයක විතර කාලයක්. අපි හිතාම මැනවින් ඒක පාවිච්චි කරා. පසු කාලෙක මම ළමායිකගේ සහකාර අධ්‍යක්ෂ වුණාට පස්සේ තැන තැන විසිරලා තිබිච්ච ළමා වැඩසටහන් මම එක බෙල්ට් එකකට ගෙනාවා. පැයක බෙල්ට් එකක්. ඒ බෙල්ට් එක තම සියපත් පිළ කියලා. එහෙම කළා වැඩසටහන යන්නේක විධිමත් කරා. මොකද මම දන්න විදිහටම ලෝකයේ තියෙනවා කිසියම් ක්‍රමවේදයක්. දැන් අපි හිතමු 5 සිට 6 දක්වා කියලා ළමා වැඩසටහන්. එතකොට මොන වැඩසටහනක් ගියත් 5 සිට 5 කාල වෙනකන් යන්න ඕන අපිතුමු ෆ්‍රී ස්කූල් එඩියුකේෂන්. ඊට පස්සේ ඊට වඩා ඉහළ තලයක ළමයි. ඊට පස්සේ පහමාරෙන් පස්සේ මම ඔන්න ඔය සිස්ටම් එක හැදුවා. වැඩසටහන එහාට මෙහාට වෙනස් වෙන්න පුළුවන්. හැබැයි ඕනම අම්ම කෙනෙක් ස්විච් කරොත් පහට යන්නේ පුංචි ළමයින්ගේ වැඩසටහන් පාරාව. 5යි කාලට ස්විච් කරොත් ඊළඟ ළමයි. පහමාරෙන් පස්සේ ලොකු ළමයි. ඒක ඒ වගේ සිස්ටම් එකක් හැදුවා. ඒක ක්‍රියාත්මක වුණා සෑහෙන කාලයක්. ඉතින් ඒ වගේ බොහොම සතුටකින් තමයි මේ හැමදේම කරේ. මේක මල කරදරයක් එහෙම මේක මට එපා වෙලා එහෙම කවදාවත් හිතුවේ නෑ. මම පෞද්ගලික ජීවිතේ මගේ ජීවිතේ මම කිසිම දෙයක් මට කරදරයක් කියලා සලකන්නේ නැති කෙනෙක්. දැන් ඔබතුමා වැඩසටහන් බොහොමයක් නිර්මාණය කරන්න දායක වෙලා තියෙනවා. ඊට අමතරව නාට්‍ය වලටත් අඹයහළුව නාට්‍ය සහාය නිෂ්පාදනයේට ඔබතුමා දායකත්වයෙන් අඹයහළුව නාට්‍ය අධ්‍යක්ෂකවරයා සුදා දේවප්‍රිය. මමත් උපාලි ආරසිරිත් අපි හේ සහාය අධ්‍යක්ෂකවරු. මේක ළමා ඒකකෙන් කරපු අතිවිශිෂ්ට නිර්මාණය අදටත් මම හිතන්නේ. එතකොට ආචාර්ය සාලම් පොන්සේක මැතිතුමා තමයි අපිට ඒකට අවස්ථාව දෙන්නේ. ඒ වගේම ඉන්ද්‍රාණි හිරත් ගුණරත්න මැතිණිය. ඒතර අපි සූදානම් අපි ඔක්කොම තරුණයෝ. එතකොට මේ අවස්ථාව උදා වෙන්නේ අපි කෝච්චියක් දුම්රිය දෙපාර්තමේන්තුවෙන් හය කළා තිබ්බ එක මැදිරියක් අර පරණ දුම්රියක් විදිහට. එතකොට අපි ඒක අපි සුදුසු මමත් උපාලිත් රෙක එකක් කළා අපි දර්ශන අපි කොහෙද ෂූට් කරන්න ඕනේ කියලා විශේෂයෙන්ම දැන් 1950 පීරියඩ් මේ එම කාලයක් තිබුණේ. ඒතොර ඒ ගමන් මාර්ගය කොළඹ මාතලේ ගමන් මාර්ගයේ සමහර වෙලාවට එහෙම නොවන ගෙවල් තිබුණා. අපි ඒවා ඊට ඉස්සර දවසේ ගිහිල්ලා අපි සටහනක් ගන්නවා රෙක එකක් කරනවා. මේ ඉතින් මෙතන ෂූට් කරන්න බෑ. ඔය විදිහට තමයි අපි සීන්ස් එක කරේ. කොහොම හරි දැන් අවසානයේ මේ ඉන්න අර වයසක පප්පා ළමයින් අල්ලලා දෙන දර්ශනය කරන්න එවකට හිටපු කොළඹ නළුවෙකුට අපි ආරාධනා කරලා තිබුණා. මම හිතන්නේ සෝම්පාල හේවා කපුගේ මතුමාට මොකක් හරි හේතුවක් උඩ එතුමාට එන්න බැරි වුණා. එතකොට මේ කෝච්චිය අවසාන ගමන් වාරිය තමයි අපි ෂෙඩියුල් එක හදලා තිබ්බේ. දැන් කරන්න කෙනෙක් නැහැ. අපි හෙට ආයිසරක් ඉල්ලුවොත් ලියුම් ලියලා ඔක්කොම කරලා ලොකු බජට් එකක් යනවා කෝච්චියක් ගන්න. ඒතකොට සුදත් මට කිව්වා මට ආදරයට කියන්නේ ලොක්කා කියලා. ලොක්කා උඹට පුළුවන් නම් මේක කරපන් කිව්වා. ලොක්කා පප්පා වුණාද? ඔව් මම රංගපාලා මට අවුරුදු 25ක් විතර ඇති මම හිතන්නේ. නිමල් රාජපක්ෂ අපේ වේශ නිරූපණ ශිල්පී මැතිතුමා එයා මාව වෙනස් කරා. මගේ තාත්තටවත් අඳුරන්න බැරි වුණා. ඒක ටික අස්සෙද්දි මේවට ටිෂුස් දාලා හැබැයි මට ඩයලොග්ස් කියන්න බැරි වුණා. අර මම මේවා හින්දා හැබැයි මම ඩයලොග්ස් ටික කිව්වා ගයිඩ්ලයින් එකක් විදියට රූපාණිය ඇතුළට ඇවිල්ලා මැදිරියේදී ඩබ් කරා. ඉතින් එහෙම තමයි ඒක කරේ. ඒක හරි රසවත් අත්දැකීමක්. එහෙම අවස්ථා කීපයකදී මම රංගපාලා තියෙනවා. මොකද මට මේ පරිචය තිබුණේ මම රූපාන්ට එන්නට කලින් කතිකාචාර්ය ආචාර්ය ගාමිණී හත්වේලුගම මහත්මයාගේ විවෘත විදිනාට්‍ය කණ්ඩායමේ සමාජිකයෙක්. ඒතර පරාක්‍රම නිරියාල රින්සි වීරරත්න එච්.ඒ. පෙරා නිමල් චන්සේර දීපානි සිල්ලා මේ ආයත් එක්ක රටවටේ විදිනාට්‍ය කරමින් ගියා. ඉතින් රංගනය පිළිබඳ පොඩි පරිචයක් තිබුණා ඒ කාලේ. ඉතින් ඒ අත්දැකීමත් එක්ක තමයි මම හිතන්නේ මේ චරිතය මම කරේ. දැන් මම වැඩසටහන අපේ විශේෂාංගයේ ආරම්භයේදීම කිව්වා එතුමා වැඩසටහන් ළමා වැඩසටහන් නිර්මාණය කරන්නට දායකත්වය ලබා දීලා තිනවා. ඊට අමතරව කෘති රාශියක් රචනා කරලා තියෙනවා කියලා. ඒ අතරින් අර අපි හුස්ම හෙලන පන්හිඳ කියන්නේ වැඩසටහනක් ඔබතුමා නිර්මාණයට දායකත්වයේ දක්වනවා. ඔව් ඒක වෙන්නේ මෙහෙමයි. 2018 අවුරුද්ද මට මතක විදියට ජාත්‍යන්තර කාන්තා දිනය වෙනුවෙන් එවකට අපේ සභාපතිනිය ඉනෝකා සත්‍යාංගනී මැතිණිය මේ රටේ ඉන්න විශිෂ්ටම සිනමාකාරණියක්. එතුමියට අවශ්‍ය වුණා මේ රටේ ඉන්න කාන්තාවන්ගේ නිර්මාණ එළි දක්වන්න. ඒතර මේ ව්‍යාපෘතිය බාර දෙන්නේ මට.
එතකොට මේ ව්‍යාපෘතියට අපි ගෙන්න ගත්ත කාන්තාවන්ගේ නිර්මාණ 4000ක් විතර කවි සහ කෙටි කතා විධිමත් විනිශ්චය මණ්ඩලයකින් අපි කවි 86ක් තෝරගන්නවා. කෙටි කතා 16ක් හෝ 14ක් තෝරගන්නවා. ඒකට මේක අපි පොතක් හැටියට පොත් දෙකක් හැටියට අපි ප්‍රකාශනපත් කරා. ජාතික රූපන්ට ඒක උදව් කරේ සර්වවිපත් ප්‍රකාශන ආයතනය. ඒකට එතුමියගේ සංකල්පනාව තමයි මම සංස්කාරක වර්යා විදිහට ක්‍රියාත්මක කරේ. අපි රූපහානි මදිරටගේ කාන්තාව 100 දෙනාම ගෙන්නලා සජීවී වැඩසටහනදී ඒ අයට මේ පොත් පිළිගන්නලා විශේෂ වැඩසටහනක් කරා. ඉතින් ඒක මම හිතන්නේ දැන් උනත් දිගටම ක්‍රියාත්මක වෙනවා නම් අපේ නාලිකාව හෝ වෙනත් නාලිකාවක. ඒ කියන්නේ හුස්මේල පන්හිඳ කියලා දැම්මෙත් මම හිතන්නේ එතුමිය තමයි නම දුන්නෙත්. මේ රටේ නිර්මාණ කරගන්න බැරුව තමන්ගේ නිර්මාණය මේ පපුව ඇතුළේ හිර කරගෙන ඉන්න නිර්මාණ ශිල්පීන් බොහෝ ඉන්නවා. එනොත් කාන්තාවන් විශේෂයි. මොකද හේතුව අපේ රටේ තාමත් මේ තියෙන්නේ බොහොම පුරුෂාධිපත්‍යයක්නේ තාමත් තියෙන්නේ. ඉතින් ඒ නිසා කාන්තාවට එළියට එන්න හරි අමාරුයි. ඒ නිසා ඒ දේ වෙනත් නාලිකාවෙන් හරි කරන්න ඕන නම් අවුරුද්දට කාන්තා දින වෙන්නේ මම හිතන්නේ ඒක හොඳ දෙයක් කියලා විශ්වාස කරනවා. දැන් ඔබතුමා විශාල මෙහෙවරක් කරලා තියෙනවා දරුවන් වෙනුවෙන් මේ කාන්තාවන් වෙනුවෙන් බැලුවොත්. ඇයි ළමා කෘති පැත්තට ගියේ? දැන් ඔබතුමා ඇත්තටම කොහොම කාල කළමනාකරණය කරා දෝ කියලා මට හිතෙනවා මේ දේවල් එක්ක. ළමා වැඩසටහන් නිර්මාණය කරා ජාතික රූපවාහිනිය වැඩත් එක්ක කොහොමද? ඇයි ඔබතුමා මේ පැත්තට ආවේ? බොහෝ නිර්මාණ තියෙනවා අපිට. ඔබ කෘති 54කට වැඩිය ලියලා ඇති. මම හිතන්නේ මම තාමත් හිතන්නේ ළමෙක් විදියට. මොකද ළමෙක් හැටියට හිතන්න පුළුවන් තාක්කල් මම හිතන්නේ ගැටලු අඩුයි. ඒකට මම පුංචි කාලෙත් හොඳට කතන්දර අහලා තියෙනවා. මගේ තාත්තා මගේ සීයා කතන්දර කියනවා. මොකද අපි කතන්දර කීමේ කලාවක් තියුණු જાතියක් නේ. මේක අපෙන් බැහැර වුණා. පස්සේ කාලෙක මේක ස්ටෝරි ටෙලිං කියලා අපිට ඉංග්‍රීසියෙන් කියලා යනකොට අපි මේක වැළඳ ගන්න උත්සාහ කරනවා. නමුත් කතන්දර කීමේ කලාවක් අපිට තිබුණා. ඔබ දන්නවා ඇති සමහර ලාවට ආච්චි අම්මා මිනිබිරිය මෙහෙම පෙළට වාඩි වෙලා කතන්දර කියනවා. ඒ කතන්දර කීම තුළ ඔවුන් බොහෝ ඕදන් ආච්චි අම්මාගෙන් අර මිනිබිරිය ලැබෙනවා. මෙහෙම එකක් අපි සංස්කෘතිය වල තිබුණා. අපි ඒවද ඉවත් කරගෙන ඉන්නේ. ඉතින් ඒ හින්දා තමයි මම දැන් ළමා වැඩසටහන් කරන්න පෙළඹෙන්නේ නැත්තේ. මම අදටත් කැමති ළමා වැඩසටහන් කරන්න. ඒ නිසා තමයි මම ළමා පොත් රචනයේ පිවිසුනේ. ඉතින් මම මුලදී හිතන් හිටපු දෙයක් තමයි මේ අපේ තියෙන සහජ කුසලතාවයන් වලින් පමණක් මේ දේ කරන්න පුළුවන් කියලා. හැබැයි මම පසු කාලේදී අවබෝධ කරගන්නවා සහජ කුසලතාවයන් අපිට අවශ්‍යයි. හැබැයි අපි සතක අභ්‍යාසවල යෙදෙ දෙන්න ඕන, අපි අධ්‍යයනය කරන්න ඕන. මේක තවදුරටත් වර්ධනය කරන්න. මොකද ශිල්පීය ක්‍රම, තාක්ෂණ ක්‍රම කියලා දෙයක් තියෙනවා. අපි ඒවා අධ්‍යයනය කළ යුතුමයි. ඒකට ඒ අනුව මට වරක් මම මාස 6ක සංචාරයක් කරා ඕස්ට්‍රේලියාවේදී. මම එහි සිඩ්නි විශ්වවිද්‍යාලය අනුබද්ධිත නෝර්ත් වෙස්ට් කවින්ටර් කොලෙජ් කියන එකට ඇතුළත් වෙලා මම මාස 3ක පාඨමාලාවක් හැදුවා ළමා පොත් රචනය. ඉතින් රචනයේ පාඨමාලාව අවසානයේ මට කරන්න ලැබිච්ච දේ නිර්මාණය තමයි ඔය තියෙන්නේ අපූර්ව පින්සල. මේකේ විශේෂත්වය වන්නේ ඒකට සභාවිත එකම විදේශිකයා මම, එකම පිරිමියත් මම, කාන්තාව 12 දෙනෙක් හිටියේ. අපූර්වත්වය තමයි මම මේක වෘත්තියක් හැටියට ඉගෙන ගන්න යද්දි ඒගොල්ලෝ ආවේ මං ඇහුවම කිව්වා අපේ ළමයින්ට කතන්දර කියලා දෙන්න කියලා. ඒතර ළමයා පිළිබඳව ඒ රටවල් කොච්චර වෙහෙසෙනවද මහන්සි වෙනවද කියන මට දැනුණා. මේකේ ඩිප්ලෝමා එක දෙන්නේ පැයක් දෙනවා. පැයක් ඇතුළට එකිනෙකට නොගැලපෙන වචන 10ක් දෙනවා. ඒ වචන 10න් අර මෙතෙක් ඉගෙනගත්ත දේවල් යොදා ගනිමින් පොතක් කෘතියක් නිර්මාණය කරන්න ඕන. ඒකට මට මේක ලැබිච්ච වචන තමයි රේන්, ඒතර විච්, සැන්ඩ්විච්, ට්‍රැක්ටර්, අයිස්ක්‍රීම්, එලිෆන්ට් ඔන්න වගේ නොකඩම වචන. ඇති මම ඕකෙන් කතන්දරයක් හැදුවා. මට ඩිප්ලෝමා එක ලැබුණා. මම එහෙදිම මෙහෙට මගේ ප්‍රකාශන ආයතනයට එවලා මම මේක මුද්‍රණය කරා. ඕක දෙමළෙනුත් ඉංග්‍රීසිනුත් ඔය පොත තියෙනවා. ඉතින් එහෙම අත්දැකීමක් තමයි ඒ ගැන කියන්න තියෙන්නේ. දැන් ඔබතුමා තවත් ඉදිරි කෘති නිර්මාණය කරන්නට කොහොමද බලාපොරොත්තු වෙන්නේ? බලාපොරොත්තුවක් තියෙනවා. දැනටත් මම හිතන්නේ මම අන්තිමට කරපු පොත තමයි මේ තියෙන්නේ. සෙල්ලම් වලිගේ කියලා. දැන් පොත් 4ක් මේ දවස්වල ලෑස්ති කරන් ඉන්නවා. මම හිතන්නේ මට මේ එළඹෙන සාහිත්‍ය මාසය සහ මේ වෙනුවෙන් මට කරගන්න බැරි වෙයි. නමුත් මට පුළුවන් ඉක්මනට මගේ පොත් 4 කරන්න බලාපොරොත්තු වෙන තමයි ඉන්නේ. ළමා පොත් 4ක්. දැන් මේ ඒෂියන් බ්‍රෝඩ්කාස්ට් යුනියන් එකත් එක්ක ඔබතුමාගේ මොකක්ද තියෙන සම්බන්ධය? ඔව්. ඒ කියන්නේ දැන් ජාතික රූපවාහිනිය හුඟක් කාලවට AIBD නැත්නම් ඒෂියන් බ්‍රෝඩ්කාස්ටිං යුනියන් ABU මේ අතර අපේ තාක්ෂණික බැඳීමක් තියෙනවා. බොහෝ වැඩසටහන් හුවමාරු කර ගන්නවා. විශේෂයෙන්ම නිවුස් ඒෂියා විෂන් හරහා.
එතකොට මේකේ තිබුණ ළමා වැඩසටහන් මේ හුමාරු කිරීමේ වැඩසටහන. එතකොට මේ වැඩසටහන 2000 වර්ෂයේදී මට සහභාගී වෙන්නට හම්බ වෙනවා කොරියාවේදී. ඒ අවුරුද්දෙම ඒගොල්ලෝ තෝරගන්නවා වර්කින් පාටි මෙම්බර් කියලා. ඒ කලාපීය නායකයා විදිහට මාව තේරෙනවා. අවුරුදු 4ක් මම ඒ කටයුතු දෙනවා. එතකොට වර්කින් පාටි මෙම්බර්ස්ලා 6ක් 7ක් හිටියා. ඒකට කොරියාවෙන්, ජපානයෙන්, ඊළඟට මැලේසියාවෙන්, ශ්‍රී ලංකාවෙන් මම සහ තුර්කියේ ඔය විදිහට. ඒතර අපි එකේ ගොඩාක් වැඩ කරා. ඒතර අපි රටවල් වල නිෂ්පාදකරු 30ක් විතර එකතු වෙනවා. දවස් 3ක විතර සම්මේලනයක් ගොඩක් වෙලාට මැලේසියාව හෝ වෙනත් රටක තියෙන්නේ. ඒතර අපි වැඩසටහන් හුමාරු කර ගන්නවා. අපේ සංස්කෘතිය හඳුනා ගන්නවා. අපේ හොඳ වැඩසටහන් ඒගොල්ලෝ ගන්නවා. ඒගොල්ලෝ වැඩසටහන් අපිට නොමිල දෙනවා. ඒතර අපිට නොමිලේ වැඩසටහන් ගොඩාක් එනවා. ඒතර ඒක මම වර්කින් පාටි මෙම්බර් හැටියට ඉඳිද්දී මම යෝජනාවක් ගෙනාවා මේ ළමා වැඩසටහන් වලට අමතරව හැකියාවක් තියෙනවා නම් අපි ළමා ටෙලිනාට්‍යයක් හුමාරු කරන වැඩපිළිවෙලට යමු කියලා. ඒතර ඒ අදහස අනිත් අයත් මේ අනුමත කරා. කොරියාවෙන් ආව SBS එකෙන් හොන්සුක් කියලා නිෂ්පාදිකාව. එයත් මගේ යෝජනාවට එකේලා පිළිගත්තා. ඒතර එදායින් පස්සේ අපි ඇති කරා ළමා නාට්‍ය වැඩසටහන් හුමාරුට අමතරව ළමා නාට්‍ය ටෙලිනාට්‍ය ප්‍රවර්ධන වැඩසටහනකුත්. ඒකෙදි මම කීපයක් නාට්‍ය නිෂ්පාදනය කරා. රත්ති තමයි මගේ පළමු නිෂ්පාදනය. රත්ති මෙහෙත් සම්මානය දිනාගත්තා රාජ්‍ය ටෙලි සම්මාන වලදී 2006 වසරේදී. ඒක ලෝකේ පැවැත්වෙනවා ෆ්‍රීජිනස් කියලා ළමා මේ චිත්‍රපට උල්ලක්. දැනට ලෝකයේ තියෙන එකම ළමයින්ගේ චිත්‍රපට උල්ල ඒක. ඒක ළමයින්ගේ ඔස්කාර් උල්ල ගැටියන ලෝකයේ ඉන්න නිෂ්පාදකරු 400ක් විතර එනවා. තව එකක් තිබුණා අන්තර්ජාතික ළමා චිත්‍රපට වල චිකාගෝ වල. දැන් ඒක පැවැත්වෙන්නේ නැහැ. ඒකට මම සහභාගී වුණා. ආසියාවේ හොඳම නිර්මාණය හැටියට රත්ති මට තේරුණා. ඊට පස්සේ ගොඩක් නිර්මාණ කරා. ඊට පස්සේ මම මගේ මේ ඒකේ කිරුව සියලුම සමාජිකයන් මේ සඳහා යොමු කළ ඒ සියලුම සමාජිකයෝ මතන 6 දෙනෙක් විතර මේ වැඩසටහන් හුමාරු හරහා මැලේසියාව, ජපානය, වියට්නාම් මේ ආදී රටවල් වලට ඒගොල්ලෝ සහභාගී වුණා. ඒගොල්ලන්ට මේ අවස්ථාව අදටත් තියෙනවා. ඒ අවස්ථාව ඇත්තටම නිර්මාණය කරලා දුන්නේ මම මගේ මූලිකත්වයෙන්. දැන් ඔබතුමා මේ අමරසිරි කලන්සුරි මහත්මයාගේ චරිතාපදානය සම්බන්ධව දැන් මම රූපහාන්ට සම්බන්ධ වෙන කලින් මම සලරෝ කියන සිනමා සංග්‍රහයේ සහකාර කතුරුවරයා. ඒතර මගේ කතුරුවරයා රොඩ්නි විතාන පතිරණ මහත්මයා. එයා මට කියනවා අමරසිරි කලන්සූරිය මහත්මයාගේ ජීවිත කතාව ලියන්න කියලා ඒක. ඒතර කලං කියන දුබ්බර කතාව කියලා එවකට සලරෝ පත්තරේ මේ කතන්දරේ ගියා. ඒතර මම කලන්ලයා ගෙදර ගිහලා දවස් දෙකක් විතර ඉඳලා කලංගෙන් ඒ සියලු දේවල් අහලා ඒක ලියුවා. මගේ බලාපොරොත්තුවක් තියෙනවා අමරසිරි කලන්සූරිය වෙනුවෙන් ඔහුට කරන ගෞරවයක් විදියට මේ පොත මුද්‍රණය කරන්න ඉදිරියේදී ප්‍රකාශන සමාගමක් කරා. ඒ වගේම මගේ බලාපොරොත්තුව ඒකෙන් ලැබෙන කිසියම් මුදලක් තියෙනවා නම් ඒක සියලුම කලන්සූරිය වෙනුවෙන් පදනමක් තියෙනවා නම් ඒකට පරිත්‍යාග කරන්න. දැන් කලං කියන දුබ්බර කතාව එළිදක් ගන්න අදහසකින් තමයි ඉන්නේ. දැන් ඔබ පුවත්පත් පැත්තට යමු වෙන්නේ කොහොමද පුවත්පත් කලාවේදියෙක් කියන පැත්ත? ඔව් මම ඉස්සරේ තමයි මිහිර පත්තරේට ලියනවා. කොටිම මගේ පුංචි කාලේ සම්දරට මට තාත්තා මිහිර පත්තරේ ගැන දුන්නත් තාම මගේ ඇස්වල කඳුළු. ඒතන තමයි ආරම්භය. කතුවැකිය කමලක්කගෙන් අහන්න ඔය වගේ විශේෂාංග තිබුණා. එතකොට අපි අර යෝධයාගේ කතන්දරේ ඉස්සර බූබබා කියලා තිබුණා. එස් දිසනායක මහත්මයාගේ ඕක තමයි අපේ ලෝකේ. ඒතර මම ඒක හරහා තමයි පොඩ ලියන්න පටන් ගත්තේ. ඒතර මම කියන්නේ මට මුණ ගැහෙනවා මගේ සාහිත්‍ය ගුරුවරයා ඉවල කල්ලා මාර්ස. එයා මගේ දේවල් තවදුරටත් හදලා කරලා පත්තරයට යවනවා. ඉතින් වරින් වර පත්තරේ පළ වෙනවා. ඒක තමයි පුවත්පත් කලාවේදියෙක් හැරෙන මගේ ආරම්භය මිහිර පත්තරේ. ඊට පස්සේ තමයි මම වෘත්තිමය වශයෙන් සලරුව, තරුණයා, විජය, සුරතලා පත්තරවල වැඩ කටයුතු කරන්නේ. ඉතින් හැමදාමත් ළමයින්ගේ නිර්මාණ තමයි කරේ. දැන් පුවත්පත් කලාවේදියෙක් විදිහට ආවට පස්සේ ඔබතුමා කොහොමද ඒ වැඩ කටයුතු සිද්ධ වුණේ? ජාතික රූපවාහිනියත් එක්ක වැඩ කරන කාලේදී කොහොමද කාලවකවානුව? ජාතික රූපවාහිනියේ වැඩ කරන්න ඉස්සෙල්ලා මට වෘත්තීමය පුවත්පත් කලාවේදියෙක් කියලා වැඩ කරන්න ලැබුණේ ඇත්තටම අවුරුද්දක් විතර කෙටි කාලයක්. වරක් කිසියම් චිත්‍රපට උල්ලකදී රොඩ්නි විතාන පතිරණ මහත්මයා මට කියනවා මත් මේ අලුතෙන් අපි සිනමා සංග්‍රහාවක් මේ පටන් ගන්නවා. ඔය එන්න කියලා කැමතිද සම්බන්ධ වෙන්නේ. මම ඒතර උසස් පෙළ ආධාරලා ඉවරච්ච ගමන් මගේ රිසර්ච් බලාපොරොත්තු මම ඉදිරියට සම්බන්ධ වුණා. හැබැයි ඊට පස්සේ තමයි මම ජාතික රූපවාහිනිය සම්බන්ධයෙන් හිත අවුරුද්දකට පස්සේ. ඒතර ඒ ජාතික රූපවාහිනිය ඉන්න ගමන් තමයි මම කොළඹ විශ්වවිද්‍යාලයෙන් අර කිව්ව ජනමාධ්‍ය උපාධි ඩිප්ලෝමාව ලබා ගන්නේ. වැඩ කරන ගමන්. එතකොට වෘත්තිමය වශයෙන් පුවත්පත් බලවිදියක් හැටියට ඒ තියෙන අත්දැකීම් මම හිතන්නේ මට අඩුයි. නමුත් රූපවාහිනී මාධ්‍යවේදියෙක් හැටියට මගේ තියෙන අත්දැකීම් ප්‍රමාණය වැඩි සාපේක්ෂව ගත්තම. ඒකට මම ඒක ක්ෂේත්‍රය තුළ අවුරුදු 37ක් නියැලෙන හින්දා.
ඉතින් මම හිතන්නේ අදටත් අපිට ඉගෙන ගන්න දේවල් තියෙනවා කියලා තමයි මම විශ්වාස කරන්නේ. දැන් රූපවාහිනී ශාස්ත්‍රයේ ඉන්නකොට අමතක නොවන සිදුවීම් තියෙනවද ජීවිතේ? ගොඩාක් ඇති. කොහොමද මොන වගේ සිදුවීම් සිද්ධ වුණා ජීවිතේ මෙන්න මේ දේවල් අමතක වෙන්නේ නැහැ කියලා එහෙම සිදුවීම් තියෙනවද? එක අමතක නොවන සිදුවීමක් තමයි ඔය කියන මොනවද මුත්තේ එක. ඊට පස්සේ ගත්තොත් ඉතින් ඔය ටෙලිනාට්‍ය වල ගිහලා වෙච්ච සමහර සිදුවීම් සහ පස්සේ කාලෙක පරිස්සමෙන් ගිහින් එන්න වැඩසටහන සව් කළමනාකරන එකකේ නියෝජ්‍යවරයාට මට ඒකට නායකත්වය දෙන්න සිද්ධ වුණා. ඒකෙදි අපි කරපු දෙයකදී මට එක සිද්ධියක් මතක් වෙනවා. අපේ ඒකේ ප්‍රධාන දේශනය කරන පුද්ගලයාට අපේම තව සහෝදර නිෂ්පාදකයෙක් ප්‍රියන්ත වෙදුමුල්ල කියලා. මම දන්නේ එයා හුඟක් හදාarලා බොහොම පරිස්සමෙන් තමයි මේ දේශනය කරන්නේ. ඉතින් ඒක දවසක් මට ප්‍රදේශනයක් මතක නැහැ. මං හිතන්නේ ඔය කැගල්ලරි කොහේ හරි වෙන්න ඕන. එයා දේශනය කරලා ඔක්කොම කරද්දී එදා අපි දේශනය කරනවා විවිධ මට්ටම් වලට. අපි ත්‍රිවිල් දුරන්ට තමයි අපි එදා උදේවරු දේශනය කරේ. ඉතින් එතනදී බොහොම උනන්දුවෙන් එක ත්‍රිවිල් රියදුරෙක් මෙහෙම අහන් ඉන්නවා. ඉතින් මේ පරිස්සමෙන් ගිහින් යන්න කොහොමද මේ අපි මාර්ග නීති අනුගමනය කරන්නේ? කොහොමද අපේ වේගය සකස් කරගන්නේ? මේ ආදි වශයෙන් බොහොම න්‍යායාත්මක විදිහට එයා පැහැදිලි කරනවා. ඉතින් ඔක්කොම ඉවරයි. ඊට පස්සේ අපිට ලැබෙන වේදිකේ පොඩ්ඩක් අපි පාසල ඉස්සරහ අපිට යද්දී පොලිසියෙන් ත්‍රිවිල් රියදුරෙක් අල්ලගෙන අපි බලනකොට අර රියදුරා විශ්වාස කරන්න පුංචි ළමයි 11ක් අර ත්‍රිවිල් එක ඇතුලේ. එයාගේ ජොබ් එක ළමයින්ව ප්‍රහාණය කරන. ඉතින් අර අච්චර උනන්දුවෙන් අහගෙන හිටපු මිනිස්සයා අර දරුවෝ ඉතින් කොච්චර අවධානන්ද ඒ දරුවන්ගේ ජීවිත කියන එක අපි යාට පැහැදිලි කරලා දුන්නා. නමුත් එයාගේ වෘත්තිමය වශයෙන් එතන තමයි එයා හිටියේ. ඒක අවදාකත් අමතක වෙන්නේ නැහැ. දැන් සාමාන්‍යයෙන් ඔබතුමා ළමා රාජ්‍ය නාට්‍යවලදී දායකත්වයක් ලබා දෙන කොහොමද? විනිශ්චය පැත්තෙන් දායකත්වයක් ලබා දෙනවද නාට්‍ය උළෙලවල් වලදී කොහොමද ඒක? ඔව් දැන් මම දන්නේ 2011 වර්ෂයේ ඉඳලා රාජ්‍ය ළමා නාට්‍ය උළෙලේ විනිශ්චය මණ්ඩල සමාජිකයෙක් විදිහට මම කටයුතු කරනවා. දැන් මේ අවුරුද්දෙත් පිටපත් සමීක්ෂණයට මම සම්බන්ධ වුණා. එතකොට මේ රටේ ඉන්න අංකුර නාට්‍යකරු බිහි වෙන්නේ එතනින්. ඊටාම පරිස්සමෙන් තමයි අපි විනිශ්චය කරන්නේ. මොකද හේතුව ඔවුන්ගේ ඉදිරිපත් වීම, ඔවුන්ගේ කැපකිරීම කිසිසේත්ම ප්‍රතික්ෂේප කරන්න බෑ. මොකද ඔවුන් අනාගතයේ ඊටාම දක්ෂ වේදිකා නාට්‍ය ශිල්පියෙක් වෙන්න හින්දා. ඒකට ඊටාම පරිස්සමෙන් කිසි කෙනෙකුට අසාධාරණ නොවෙන්න තමයි සංස්කෘතික දෙපාර්තමේන්තුව ඒ දේ කරන්නේ. අපිට උපදෙස් දෙන්නෙත් අපිත් හැබැයි අර පුටුවේ වාඩි වෙන්නේ මේ නිර්මාණය කොහොම හරි ගේන්න ඕන කියන තැනට. හැබැයි ඉතින් තරගයක්. ඒ තරගයේදී යම්කිසි ප්‍රමිතියක් තියෙනවා. ජාතික තලෙ දෙන්න ඕන ප්‍රමිතියක් තියෙනවා. ඉතින් ඒ නිසා මේ ඒකෙදී ඒක රැක ගන්න ඕන. මම එක වරක් සිද්ධියක් කියන්නම් වෙච්ච දෙයක්. ඒ විනිශ්චය මණ්ඩලයේදී සමාජිකයෝ හැටියට මම චාන්දිනී සේනරත්න මහත්මියත් හිටියා. ඒ ත්‍යාගී බෙදා දීමක් උළෙලකදී ඉංග්‍රීසි නාට්‍ය අවසාන වටේට ඇවිල්ලා තිබුණේ නාට්‍ය දෙකයි. එතකොට අවසාන තරගයේදී සම්මාන දුන්නේ දෙවනි ස්ථානය හා තුන්වෙනි ස්ථානය. එතකොට දැන් නාට්‍ය දෙකයි තිබුණෙත්. ඒතර ඒකේ දෙවනි හෝ තුන්වෙනි කරගත්ත නිෂ්පාදකවරයා ආවිල්ලා හම්බ වෙනවා නාට්‍ය දෙක නම් තිබුණේ දෙවනි ස්ථානය සහ තුන්වෙනි ස්ථානය කොහොමද හම්බ වෙන්නේ? එහෙම පළවෙනියක් ඉන්න ඕනේ. චාන්දිනී මට කියලා කිව්වා මම උත්තර දෙන්න කියලා. මම කිව්වා පුතා ඔයගොල්ලන්ගේ ඉදිරිපත් වීම කැපකිරීම හිතාම ඉහළයි. හැබැයි මේක රේස් එකක් නම් තුන් දෙනෙක් දිව්වා පළවෙනියෙක් සහ දෙවෙනියෙක් ඉන්නවා. මේක රේස් එකක් නෙවෙයිනේ. දැන් ඔයාගේ O level ගන්නකො. O level ඔයාට මේ සම්මානයක් හම්බ වෙන්නේ නැත්නම් ඔයා පාස් වෙන්නේ කිසිය ලකුණක් 35. සම්මානයක් නම් තව ගන්න. ඒතකොට ඒකේ ප්‍රමිතියක් තියෙනවානේ. ඒතකොට A level එකට පාස් වෙන ඒගොල්ලෝ අපි 100ක් කියලා 100 මේ ප්‍රශස්ත මට්ටම අරන් තිබුණ නැත්නම් අපිට දෙන්න බෑනේ. ඉතින් මේකත් ඒ වගේ. මේකේ ප්‍රමිතියක් තියෙනවා. ඒක ජාතික තලයට ගේන ප්‍රමිතියක් තියෙනවා. ඒතර මේ ප්‍රමිතිය සපුරලා තිබුණ නැහැ. ඒ පළවෙනියා කියන එක. දෙන්නයි කියුණාට. ඔයගොල්ලෝ සපුරලා තියෙන්නේ දෙවෙනි සහ තුන්වෙනි තැන. ඉතින් තමයි ලැබුණේ මේ කැපකිරීම හිතාම කියලා ලබන සැරේ හොඳ නාට්‍යයක් හදාගෙන පළවෙනියා වෙන්න. කියලා උත්තර දුන්නා. ඒක ආගෙන ගියා. මං හිතන්නේ අනේ ඒ විදිහට අපි පුළුවන් තරම් ප්‍රමිතියත් රකින්නවා, අර දරුවන්වත් රකින්නවා. උංග කවදාවත් අධෛර්ය කරන්න උත්සාහ කරේ නැහැ. දරුවන් වෙනුවෙන් ඔබතුමා මාත් එක්ක මේ වැඩසටහන කලින් කතා කරනකොට කිව්වා මේ තිබෙනවා වෙබ්සයිට් එකක් oneminuteJunior.com. ඒ හරහා වැඩසටහන් 1 minute වලට වීඩියෝස් කරන්න පුළුවන්. ඒ කියන්නේ චුට්ටක් දැනුවත් කරන්න මම හිතන්නේ දරුවන්ට. දැන්වත් මම හිතන්නේ දැන් ඉන්න දරුවන්ටත් මේ පණිවිඩය හොඳයි. ලෝකේ තියෙනවා වෙබ් සයිට් එකක්, වෙබ් අඩවියක් www.oneminuteJunior.com. ඒකේ මූලික අදහස තමයි 1 minute නිර්මාණ
ඒ .com එකට අප්ලෝඩ් කරන්න පුළුවන්. එතකොට ඒගොල්ලෝ බලාපොරොත්තු වෙනවා මේ දරුවන් තුල තියෙන ස්මාර්ට් දුරකථනයෙන් යම්කිසි නිර්මාණයක් වන්න කියලා. එතකොට මම විශ්වාස කරන සත්‍යයක් තමයි මේ දරුවන්ට දුන්න ස්මාර්ට් දුරකථනය අපිට දැන් උදුර ගන්න බෑ. ඒ දුරකථනයේ වඩා හරවත්ත සහ නිවැරදිව හසුරුවන එක තමයි වැඩිහිටියන්ට අපි කියලා දෙන්න ඕන. ඒක තුළ බොහෝ දේවල් කළ හැකියි. එතකොට ඒ අනුව 2014 වර්ෂයේදී UNICEF ආයතනය වර්ක්ෂොප් එකක් තිබ්බා පාසිකුඩාවල මාළුමාඩ හෝටලේදී මේ ළමයින්ට මේ ස්මාර්ට් දුරකථනය දා රූපවාහිනී කෙටි චිත්‍රපට නිබදවන්න අර www.1minutejunior.com වෙබ් එක ඉලක්ක කරගෙන. ඒතර මේකට ජර්මනියෙන් දෙදෙනෙක් සහභාගී වෙනවා ඇමරිකාවෙන් කෙනෙක් එනවා. ජාතික රූපවාහිනියෙන් ඔවුන් ලංකාවෙන් තෝරගත්තේ මාව. ඒතර මමත් ඒකට සම්බන්ධතාවයකට සහභාගී වුණා. හැබැයි මම එකෙන් උකහාගත්ත දැනුම සහ ඒ නිර්මාණයේ තියෙන ප්‍රශස්ත බව සහ ඒ අවස්ථාව මම ජාතික රූපවාහිනිය අපේ ළමයින්ට ඒක ප්‍රදානය කරා. ළමා පුවත්වල තෙවෙනි අස කියලා එකක් නිර්මාණය කළා. ඒ තෙවෙනි අස හරහා ළමයින්ට නිර්මාණය වන්න කිව්වා. අපි සමහර වෙලාවට අපිට ලැබිච්ච නිර්මාණ 1 මිනිත් නෙවෙයි විනාඩි 2 වුණා. අපි ඒව දැම්මා රූපවාහිනියේ. ඊළඟට ඒ නිර්මාණ වලට ඒ දරුවා පිළිබඳ කෙටි සටහන එක තමයි දැම්මේ. ඉතින් අදටත් මම විශ්වාස කරන දෙයක් තමයි එහෙම කරන්න පුළුවන් නම් හොඳයි. මම මේක ජපාන් ප්‍රයිස් කියලා තියෙන මේ අපේ ජපානි වැඩසටහන මම ඒක ප්‍රොපෝසල් එකක් හැටියට ඉදිරිපත් කරා මේ දේ. මෙහෙම දෙයක් කරන්න පුළුවන් නම් හොඳයි කියලා. ඉතින් අදටත් මම මේ මෑත කාලේ ලංකාවේ වර්ක්ෂොප් කීපයක්ම කරා. උදේ ඉන්න දරුවා නෙවෙයි හවස නිර්මාණ කරන්න. ඒ ළමයි කරලා තියෙන නිර්මාණය. ඒ කියන්නේ මේ නිර්මාණේ කණ්ඩායම අපි හිතමු 20ක් හිටියොත් පහ වගේ බෙදෙනවා. අධ්‍යක්ෂණය, කැමරාකරණය, සංස්කරණය, රංගපාන එක, ස්ක්‍රිප්ට් එක ලියන හැටි, ප්ලොට් එකක් හොයාගෙන ඔක්කොම ගන්න ළමයි. උදේ මේක මගේ දේශනයට හුම්කන් දෙන ළමයි හවස කළ නිර්මාණ දැක්කොත් මම හිතන්නේ අපිට හිතාම ඉහළ ආඩම්බරයක් ඇති වෙනවා. මොකද ළමයි එහෙම කරේ කොහොමද කියලා. මම විශ්වාස කරන දේ තමයි ළමයින්ට වේදිකාවක් නැහැ හරියට. ළමයින්ව විශ්වාස කරන්නේ. අපේ වගකීම වෙන්නේ වැඩිහිටියෝ හැටියට ළමයින්ව විශ්වාස කිරීම, ඔවුන්ට වගකීම් බැවරීම, ඔවුන්ට වේදිකාවක් තනා දීම. ඔවුන් හිතාම ඉහළ නිර්මාණ කරાવી. ඒවා අනාගතයේදී මේ රටේ ඉන්න තවත් හොඳ සිනමාකරුවන්ගේ බිහිවන තිමිරගේ වේවි. ඒ විශ්වාසයෙන් තමයි මම කටයුතු කරන්නේ. දැන් ඔබතුමා විශ්‍රාම ගන්න ජාතික රූපවාහිනියෙන් සම්පූර්ණ කාලය ගත කිරීමෙන් පසුවද? ඔව්. සාමාන්‍යයෙන් මම අවුරුදු 23 දී රූපවාහිනියට සම්බන්ධ වෙන්නේ. අවුරුදු 37ක් අඛණ්ඩ සේවයක් කරලා තමයි මම 2019 දී සැප්තැම්බර් 4 වෙනිදා මගේ උපන්දිනයේ දවසේ මම මේ සමුගන්නේ. ජාතික රූපවාහිනිය එවකට තිබිච්ච අදටත් තියෙන නීතිය තමයි අවුරුදු 60න් විශ්‍රාම යා යුතුයි. මම හිතන්නේ ඒක වෙන්නම ඕන. මොකද තරුණයන්ට අවස්ථාව දෙන්න. තරුණයන්ට තනක් දෙන්නම ඕන. ඉතින් අපි වැඩිහිටියෝ හැටියට ඒ අවස්ථාවේදී අපි යන්න ඕන. අපි තරුණයෝ හැටියට අවුරුදු 23 දී අපි හිතුවනම් අපි එන්න ඕන කියලා. එදා හිටු වැඩිහිටියෝ අපිට උපදේශයක් දෙන එක වෙනම දෙයක්. අපිට ඒ අවස්ථාව නැති වෙනවා වැඩිහිටියෝ හිටියනම්. අදත් අපි හිටියනම් මේක ඉන්න ඕනේ කියලා. දැන් මේ රටේ මම විශ්වාස කරන තරුණයන්ට තැනක් දෙන්න ඕන කියලා මහල්ලංගු වීසි කරන්න කියන එක නෙවෙයි. තරුණයන්ව විශ්වාස කරලා තරුණයන්ට තැනක් දිය යුතුමයි. ඔවුන් ඉදිරි මාර්ගයේ ක්‍රියාත්මක කරાવી. අපිට පිටින් ඉඳගෙන ඔවුන්ට උපදේශනය සැපීම හෝ ඔවුන්ට ධෛර්යය දීම තමයි අපේ වගකීම. මම කියන්නම තාත්තාගේ කරෙන් නැග පුතාලා. මේ සංකල්පය තමයි මගේ විශ්වාසය. අතහරින්න චුට්ටක් පුරුදු වෙන්න ඕනේ නේද? අතහරින්න චුට්ටක්. අනිවාර්යෙන් බුද්ධ දර්ශනය තුල තියෙනවනේ අතහරින්න කියන එක. අතහරිනවා කියන්නේ අපි මේ අපිට ඒක අපි ප්‍රගුණ කරන්න ඕන. අපි ආවොත් යන්න ඕනේ ඉතින්. නේ? ජීවිතයේ තියෙන යාමීම් පමණයි කියලා කියනවනේ ડોක්ටර් සරච්චන්ද. ඒක ඇත්ත. ඔබතුමා අනාගතයේ සැලසුම් කරලා තියෙන්නේ කොහොමද? ඔබතුමා දරුවොත් එක්ක තමයි ගොඩාක් වෙලාවට කාලයේ ශ්‍රමය වැය කරන්නේ. සමහරවිට ඔබේ දරුවන්ටත් ඔබට වෙලාවක් තියෙන්නේ නැතුව ඇති මේ කාලය පුරාවට. ලෝකයේ දරුවොත් එක්ක ලංකාවේ වෙනත් දරුවොත් එක්ක තමයි ඔබතුමා වැඩි කාලයක් ගත කරන්න ඇත්තේ. කොහොමද ඉදිරිය සැලසුම් කරලා තියෙන්නේ? ඔව් ඇත්තටම දැන් ඔබ කිව්ව එක නිවැරදි. හැබැයි මම කොහොම හරි මගේ දරුවන්ටත් මගේ කාලේ වෙන් කරා. කොහොමෙන් හරි. දරුවන්ට නෙමෙයි දැන් මම මුණු බුරලා දෙන්නට මිනිබිරියට මම කාලේ වෙන් කරලා මම පොඩ්ඩක් හරි ඒගොල්ලන්ගේ නිර්මාණ වලට මගේ මිනිබිරිය එහෙම හරි දක්ෂයි. එයාට දැන්ටත් අර මං කිව්ව විදිහට 1 මිනිට් එකව කරන්න පුළුවන්. ඉතින් එයා මයිම් කරන්න එහෙම හරි දක්ෂයි. ඉතින් මම හැමතිස්සම අගය කරනවා. මගේ දෙවෙනි මුණු බුරාට චිත්‍ර අඳින්න පුළුවන්. මම ඒව අගය කරන මම එකතු කරන් ඉන්න පුතේ අපි දවසක ගෙදර පොඩි ප්‍රදර්ශනයක් තියමු කියලා. ඉතින් ඒ උත්තේජනය ලබා දෙනවා. ඉතින් ඒගොල්ලෝ සමග මම බොහොම සතුටින් ඉන්නේ. මගේ දුවත් පුතත් දැන් මගේ පුතා ළඟදී විවාහපත් වුණා. ඒ ලේලියත් එම. එතකොට පුතා දැන් ඕස්ට්‍රේලියාවේ ඉන්නේ. ඉතින් ඒක අපිට ගැටලුවක් නෙවෙයි. අපේ අතර තියෙන පිය පුතු බැඳීම තබා ගන්නට අනාගතයේදී මම එහෙම ලොකු සැලසුම් නැහැ. මොකද මම සතුටින් ඉන්නේ. මම විශ්වාස කරනවා මම ආමග මට තෘප්තිමත් වෙන්න පුළුවන් කියලා. හැබැයි දැන් මට මේ මෑතකදී කිසියම් ආරාධනාවක් ලැබිලා දැන් මම ඒ තුල තමයි නිරතලා ඉන්නේ. අර මම කිව්වා දහම්සෙ
සෙවනේ සිංගිත්තෝ කියලා යම් පදනමක් තියෙනවා. මේක රූපහානි මේ වැඩසටහන ඉස්සෙල්ලා ගියා. ඒක සංවර්ධන පදනමක්. ඒක නිර්මාතෘ ආචාර්ය සුදුම්පල විමලසාර කියලා හාමුදුරුවෝ නමක්. එතුමා මට ආරාධනා කරා ඒකේ මීඩියා යුනිට් එකේ මීඩියා ඩිරෙක්ටර් හැටියට වැඩ කරන්න කියලා. ඉතින් මම මේ දවස්වල දවස් 3ක් විතර ඒ වැඩ කරනවා, නිර්මාණ කරනවා, දරුවන්ට මම දේවල් කියලා දෙනවා, වැඩසටහන් කරනවා. දැන් මගේ කාලය ගෙවෙන්නේ ඇත්තටම ඒ වැඩ කොටසත් එක්ක තමයි. ජාතික ළමාදියනේ විනුත් අපි නාට්‍යයක් ඒ ආයතනයේ හරහා ටෙලිනාට්‍ය නිෂ්පාදනය කරන සැලසුම් කරලා තියෙනවා. හුඟක් වෙලාවට ඒක ජාතික රූපවාහිනියෙන් විකාශය වේවි. දිනේ හුඟක් වෙලාවට ඔක්තෝබර් මාසේ 13 වෙනිදා හවස 5:30ට. ඉතින් මේ කටයුතුත් එක්ක තමයි ඉන්නේ. ඔබතුමා කිව්වා වගේම මම කාලයේ කිසියම්ගෙදීම කළමනා කරගෙන තියෙනවා. මම හරිම කැමතියි වෙලාවට එන්න. දැන් අද මට නිෂ්පාදක ගුරුමියෝක 11ට එන්න ඕනේ කියලා මම කොහොමෙන් හරි 11ට ඇවිල්ලා එතුමිය මට කතා කරනකොට මම ගේට්ටුව ළඟ. දැන් අවසාන වශයෙන් දුව වෙනුවෙන් ජීවිතේ බලාපොරොත්තුවක් ඇති පුංචි හරි ආයතය ලියනවා නම් කියලා. කොහොමද දුවට කියන්න දෙයක් තියෙනවද? ඔබේ දුවට. මගේ දුවට. ඇත්තටම මම හරි කැමතියි. මොකද මම එයා ඇත්තටම පුවත්පත් කලාවේදිනියක් හැටියට වැඩ කරා. මම එයාට කිව්වේ පුතේ ඔයාට කවදාද දවසක මේ රටේ ලාබාලු පුවත්පත් කලාවේදිනිය වෙන්න හැකියාව තියෙනවා. මම හිතුවතර එයාට හොඳට ලියන්න බෑ. එයාත් රංගපාල දෙන ඉස්කෝලේදී පාසල වේදිකාවේ මම එයාගේ ප්‍රතිභාව දැක්ක රංගන ශිල්පියෙක්. හැබැයි පත්තරයට සම්බන්ධ වෙන පස්සේ මම දැනගත්තා එයාගේ ලේඛන හැකියාව. ඉතින් මම එයාට හැමදාම කිව්වේ ඔයා පාරේ යනකොට අර යන්නේ පත්මසිරි ෆර්නෑන්ඩෝගේ දුව කියලා කියනවට මම කැමති නැහැ. මම පාරේ යනකොට අර යන්නේ සඳුනී ප්‍රබෝධා දේශප්‍රියගේ තාත්තා කියලා කියන දන්ට මේක හසුරුවන්න. ඉතින් ආ ඒක කරොත් ලොකු දෙයක්. මගේ හැම මොහොතකම මම එයාට ඒ සහයෝගය ලබා දෙනවා. අපි බලාපොරොත්තු වෙමු. ඔබතුමා ලංකාවේ දරුවෝ වෙනුවෙන් ලෝකයේ දරුවෝ වෙනුවෙන් බොහෝ දේවල් කරලා තියෙනවා. ඉතින් ඔබතුමාට ඉදිරියේදීත් එවැනි වැඩ කටයුතු කරන්න ලැබෙන්නට කියලා ප්‍රාර්ථනා කරනවා. ඔබතුමාට දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරනවා. බොහොමත්ම ස්තුතියි. අද දවසේ අපේ කතා බහට සම්බන්ධ වුණාට. ඒ වගේම මමත් බෙහෙවින්ම ස්තුති කරනවා චරණ රූපවාහිනී ආයතනයට, ඔබට මේ සම්බන්ධී කාර්ය මණ්ඩලයට, මට කතා කරු නිෂ්පාදකතුමිය ඇතුළු සමස්ත කාර්ය මණ්ඩලයට මගේ ස්තුතිය හිමි වෙනවා. මොකද මට මගේ අත්දැකීම් ගැන කතා කරන්න මෙවැනි අවස්ථාවක් ලබා දීම පිළිබඳව බොහොම ස්තුතියි. බොහොම ස්තුතියි. එහෙනම් අපේ විශේෂාංගය අපි මෙතකින් නිමවට පත් කරනවා.